හරි ඉතින් අද බලන්න යන්නේ මචං TikTok කරන ගෑනු ළමයිගෙන් ලස්සනම හැකියාවන් වැඩි කට්ටියව රෑන්ක් කරන්න යන්නේ. හරිද? TikTokers ලව රෑන්ක් කරන්න යන්නේ කෙල්ලොන්ව. අපි බලමු මුලින්ම කවුද ඉන්නේ කියලා. මගෙන් පළවෙනි ස්ථානය ගන්න හරිම අමාරුයි. මොකද මම මිනිස්සුන්ට බයිනවා කියලා බයින්නේ නැහැ. ඇත්තටම හොඳ කියන්නේ. ඒ වුණාට පළවෙනි ස්ථානය නම් දෙන්නේ නැහැ. හරිද? බලමු කවුද එන්නේ කියලා මුලින්ම. දුෂේනි නේ. දුෂේනික ඉතින් එම හොඳක් කියලා ලොකු හොඳකුත් නැහැ. ඉතින් අනේ මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. මං 4 දානවා. ඊට පස්සේ ඉන අම්මට හුනිලේක අක්කා. හුනිලේක අක්කා කියන්නේ මාර හොඳයිනේ. හරිම හොඳයි. හරිද? මොකද මිනිස්සුන්ට බයින්නේ නැහනේ අපි. හොඳනේ කියන්නේ. ඉතින් ඒකින්ද යාව අපි දාමු 8ට වගේ නේ. 8ට වගේ දාමු. ඕකේ ඊට පස්සේ දසුනි. මේක මීටර හොඳයි ඉඳීද? දසුනිට එක දාමුද නැත්නම් තව කවුරු හරි ඉඳීද? කමන්න දසුනිට එක දාමු. අම්මා ඩ්‍රැගියුලක්කව රැට දැක්කම බය හිතෙන හින්දා අපි දාමු පල්ලෙහාට. ඒක හරියන්නේ නැහැ. පොඩ රැට දැක්කම බය හිතෙනවා යාව. ටිරානි නේද? ටිරානිද මම නම දන්නේ නැහැ. ඒක කන හොඳයි එලගිරි. මොකද මේ සින්දු වලට මියුසික් වීඩියෝස් වලම ආතල් නැටුම් දානවා, ඩාන්ස් දානවා එලගිරි. ඒකින්ද අපි දාමු 2ට. ඊට පස්සේ සසඳි හරිම හොඳයිනේ ඈ සසඳි හරිම හොඳයි. ඒ කියන්නේ හොඳ වැඩිකම හින්දා අපි දාමු නිකන් 6ට වගේ. සමාධි නම් මට එහෙම ලොකු හොඳක් පේන්නේ නැහැ. මට එහෙම නෑ. 5ට දාමු නිකන් 10ට දැන් තව කවුරු ඉන්නවද දන්නේ නැහැ. ආත්මිය අක්කා තල්ලු කරාව දාන්න ඕනේ අපි 10ට දානවාද 10ට දාන්න බෑ. ඒතකොට තල්ලු කරන් ඒක උඩට එනවා. ඒකෙන් අපි උඩටම දාමු. තල්ලු කරනවනේ නැත්තම්. sugar lips අම්මට sugar lips මොකද කරන්නේ? sugar lips දාමු අපි 3ට නේ. sugar lips තවුලන්නේ නැහැ එල. අනේ මන් දන්නේ පොඩ්ඩ තියෙන ෆොටෝ එක පොඩ්ඩක් කමන්නේ. අන්තිමට කවුද ඉන්නේ? මගේ ලව් එකකෝ. දෙව්මිනි මං කොහොමද බං හිතක් අදන් 10ට දාන්නේ බං? කමන්නේ දෙව්මිනි සමාවෙන දෙව්මිනියා මොනවා 10ට දාන්න වෙනවා. කොහොම හරි අපේ එක පළවෙනි ස්ථානය යන තියෙන දසුනි ඈ. අනේ බං උඹ කෙල්ලෝ රෑන්ක් කරාට වීඩියෝ එක. උඹ ඔය කෙල්ලෝ රෑන්ක් කරාට උඹට කෙල්ලෙක්වත් නැහැනේ බං කැත එකක්. වීඩියෝ එක දාලා තියෙන්නේ. කමන්නේ.